හැමෝටම සුබ වේවා. උදේම පටන් ගත්තා පුෂ් එකක් හදන්න. ඉතින් මෙයා ලස්සන මලක් රෝයල් පින්ක්. මෙයා පරිණත වෙද්දී ගොඩාක්ම ලස්සනයි ඩබල් පෙටල් වෙලා හරිම ලස්සනට හැදෙන කෙනෙක්. ඉතින් මේ ඔක්කොම සීසන් টොප් කට් මට හිතුණා එයාගෙත් බුෂ් එකක් හදන්න. ඒ හදන විදිය චුට්ටක් ඔයාලටත් කියන්න. ඉතින් මේක තමයි මම පාවිච්චි කරන වගා බඳුන. ගොඩක් ලොකු එකකට දාන්නේ නැහැ. එයාලට ගැළපෙන විදිහට තමයි භාජනේ ගත්තේ. ඉතින් මේ තමයි මගේ මීඩියා එක. හරිම සැහැල්ලු මීඩියා එක. ගොම ගිනිසීරියා එතකොට පොල් කෙඳි සමග චුටි පොල් කැබලි පොල්ලෙලි කැබලි. එතකොට මේකත් මට අද උවමනා වෙනවා. ඒක මම පෙන්නන්නම්. මෙන්න මේ සීසන් টොප් කට් තුනෙන් තමයි මම අද බුෂ් එක හදාගන්නේ. ඇත්තටම 3ක් ඇති ප්‍රමාණවත්. එයාලා හරි ලස්සනට හැදෙයි. ඉතින් වෙන වෙනම නෙමේ මම මෙහෙම එකට මෙහෙම 3 දෙනාම එකට තියලා ගන්නවා. ඊට පස්සේ කරන්නේ මෙන්න මෙහෙම පොල් කෙඳි ටිකක් මෙයාලා 3 දෙනාම ලං කරලා ඔතන එක පේනවද? මෙන්න මෙහෙම ඔතනවා. එහෙම ඔතලා මෙන්න මේ වගේ හරි මැදින් තියලා මෙයාව පොට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී මම කාබනික විදිහටනේ කරන්නේ. එතකොට ගොම ගිනිසීරියා තමයි මම පොහොරක් විදිහට දාන්නේ. අනික හරිම සැහැල්ලුයි මේ එයාලට කිසිම බරක් දීලා නැහැ. ඇත්තටම මම බොරළු ටිකක්වත් මේකට පාවිච්චි කළා නැහැ. ඉතින් ඔයාලට ගොම ගිනිසීරියා නැත්තම් මේකට ඔස්මොකොඩ් දාන්න පුළුවන්. ඔස්මොකොඩ් බැලන්ස් එක දැම්මනම් හරි. ඒ කියන්නේ K+ එක දාන්න යන්න එපා. මොකද ගහත් වර්ධනය කරගන්න ඕනේ අපිට. එහෙම නැත්තම් බැලන්ස් එක නැත්තම් N එකෙනුයි K එකෙනුයි දෙකම මික්ස් එකට දාන්න. ඉතින් බලන්නකෝ මෙයා ලස්සනට හැදේ. ඉදිරියේදී මෙයාගේ වීඩියෝස් මම ගේන්නම්. මෙතෙක් මම හදපු හැම බුෂ් එකක්ම හැදුවේ මෙහෙම තමයි. සීසන් টොප් කට් වලින් තමයි මම හදාගත්තේ. මොකද එතකොට ඇත්තටම එතනින් වාසියකුත් තියෙනවා නේද? අපිට බොටම් එකෙනුත් පැල ගන්න පුළුවන්. එතකොට ඒවත් අපිට සේල් කරගන්න පුළුවන්. ඉතින් මෙයාලත් ලස්සනට හැදෙනවා. ඉතින් මේක නිතරම බලන්න. හරිම සැහැල්ලුවෙන් මෙයාලව තියන්න. ඒතර මෙයාලා කාටත් ඇත්තටම කිසිම කරදරයක් නැහැ. ලෙඩවීමේ ප්‍රවණතාවය අඩු වෙනවා. ලස්සනට හැදෙනවා. එයාලා කැමැතිම හරිම සැහැල්ලුවෙන් ඉන්න. විශේෂයේ ඇන්තෝරියම් වල විශේෂත්වය අන්න ඒක තමයි. නේද? වැසි වනාන්තර නිජබිම උණු මෙයාලා ඇත්තටම ගස් සෙවනේ රොඩු ගොඩවල් උඩ තමයි මෙයාලා හැදිලා තියෙන්නේ. ඇන්තෝරියම් වල ආරම්භය. ඉතින් අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න මෙයාලව මේ විදිහට ලස්සන කරනවා. හැබැයි චුට්ටක් හරි එයාලා කැමති විදිහට එයාලව තිබ්බොත් හරි ලස්සනට එයාලා හැදෙනවා. ලෙඩ වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. ඉතින් කරලා බලන්න. ඔයාලට වටිනාම වර්ග කියලා ඕනේ නෑ. Tamanට තියෙන මල් වර්ග වලින් මෙන්න මේ වගේ ලස්සන බුෂ් ටිකක් හදාගන්න. ඒක සේල් කරන්න නෙමේ. ඒක ගහ පරිණත වෙද්දී මලත් හරි ලස්සනට හැදෙනවා. හරි එහෙනම් ඔන්න අයිඩියා එකක් දුන්නා. කරලා බලන්න. මේ තියෙන්නේ එහෙම හදපු මගේ බුෂ් තමයි. ඔයාලා කවුරුත් වසඟයට පත් කර ජේමිනි. මෙයා ඉතින් කවුරුත් දන්නවනේ නේද? මගේ තවාන ඉන්න දම් රැජින. සිරානෝ. මේ එහෙම හදපු කෙනෙක් ජෝලි. ඇත්තටම මෙයාගේ මල හරිම ලස්සන වෙනවා. ඉතින් කලින් මං ගාව තිබ්බා. ඉතින් තවානට එන අය අරගෙන යනවනේ. ඒක නිසා ඉතින් එයාගෙත් මම බුෂ් එකක් අර විදිහට හැදුවා. ඒකත් සීසන් টොප් කට් 3කින්.